ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතීතේ හේතු පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතු පංච ආයතින් ඵල පංචකං තී සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැම දිනාම ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගෙන මේ ස්ථානෙට එකතු වුණේ මේ ඉමක් කොනක් පරක් තෙරක් නොපෙනෙන දුක්සහගත සසරෙන් ඈතර වෙන ඒ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්න ඕනි කියන සත් අදහසත් ඇතුව. ඉතින් ඒ වගේම ඒ සත්ක්‍රියාව සඳහා අපි හැම දිනාටම අද ගොඩාක් වටිනා දවසක්. විශේෂයෙන්ම ලංකාවාසී බෞද්ධ ජනතාවට මිට අවුරුදු 2300කට ඉහතදී අද වගේ දවසක තමයි ඒ මගේ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවීමේ පණිවිඩය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් අපිට උරුම කළ දුන්නේ මේ ශ්‍රී ලංකා ද්වාරණ තරණයට රැගෙන ආවේ. ඉතින් ඒ කලන වැට මේ ලංකාදීපයට පැමිණි අද වගේ ශ්‍රේෂ්ඨ දවසක අපි හැමදෙනා මේ සූදානම් වෙන්නේ අපි වෙත ලබා දුන්නා වූ උතුම් පණිවිඩය අපිට හැකි ශක්ති ප්‍රමාණයෙන් අද දවසේදීත් අහගෙන ඊට අනුව ප්‍රතිපත්ති ධර්මයේ හැසිරීලා කෘතෝපකාර ගුණ සැලකීම් වශයෙන් තුනුරුවන් පූජා කරන්නට. ඉතින් හැම දිනාටම මතක් කරනවා මම මෙතන ඉඳලා බොහොම වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. මේ ටිකක් ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ඊ타ත්ම වමනාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලාත් මතක් කරනවා. ඇයි අපි ඒ තරම් ඕනෑකමින් වමනාවෙන් මේ ධර්ම දේශනාකට ශ්‍රවණයකට යුත්තේ? වෙන මොකොත් නිසා නෙමෙයි, ඔබත් අපිත් හැම දෙනාම කෙරවලක් නොපෙනෙන සසරක ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යනවා. මේ දුක්සහගත සසර නිමා කරන උපාය ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර තුලින්, සද්ධර්ම තුලින් විතරයි. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන දවසක් මහණෙනි, එක කල්පයක් තුල මේ එක සත්වයක් නොඑක් ආත්ම භවවල උපදිනකොට ඒ උපන්න හැම ජීවිතයකම තියෙන ඇටසැකිලි එකට එකතු කරන්න පුළුවන් නම්, ගොඩ ගන්න පුළුවන් නම්, ඒවත් නොනසී පවතිනවන මහණෙනි, මෙන්න මේ වේපුල්ල පරියතයේ තරම් අති විශාල ඇටසැකිලි කන්දක් ගොඩ නැගෙනවා එක කල්පයක් තුල විතරක් එක සත්වෙක්.
ඒ තරම් සසර මහා දුකක් වින්ද අපි ඒ භවයෙන් වැහිලා නිසාද අපිට පේන්නේ. ගොඩාක් දෙනෙක් කියන කතාවක් තමයි අනේ හැමෝටම ඉතින් අපිට දුක කියන එක තේරෙන්නේ නැහැ. එහෙම දුකක් නැහැ. ඉතින් අපිට බණ භාවනාවක් කරන ධර්මයකට අපිට එහෙම ලොකු දුකක් නැහැනේ කියන එක. ගොඩක් දෙනෙක් කියන අපිට දුක කියලා එකක් තේරෙන්නේ නැහැ කියන එක. නමුත් නුවණක් තියෙන කෙනා අද දුක නැහැ තමයි, අද ලෙඩ වෙලා නැහැ තමයි, අද මහලු වෙලා නැහැ තමයි, දැන් මැරිලා නැහැ තමයි. නමුත් එයා දන්නවා අද දුකටපත් නොවුනාට මේ මම ඉන්නේ ලෙඩ වෙන මහලු වෙන මරණට යන යමින් පවතින මාවතකයි කියලා කල්ැතුවම හඳුනනවා. ඉදිරියෙන් වලක් තියෙනවා නම් නුවණක් තියෙන කෙනා දන්නවා මේ පාර වැටලා තියෙන ආන් අර වලටයි මං ඉදිරියට ගියොත් ඒ වලට වැටෙනවා කියලා. මොකද වැටුණු දවසට මොකද කරන්න පුළුවන්ද? කරන්න බෑ. එහෙනම් දුක කියන එක ජීවිතයට ආපු දවසට අපිට මුකුත් කරන්න බෑ. ඇත්තටම දුක නැතුව තියෙද්දි තමයි දුකට එන්නේ ඉස්සෙල්ලා නුවණැති කෙනා දුකෙන් මිදී ගන්න ක්‍රම උපාය හොයන්නේ. ඒකයි ගොඩක් දෙනෙක් අද තමන් ඉන්න වටපිටාව බලනවා. අද අපිට දුක නැහැ ඉතින් මොකද දුකම කියන එක ජීවිතෙම වෙන්න ඕනේ. දුකෙන් මිදෙන්න වගේ. දුක කියන එක ජීවිතේ වෙච්ච දවසට අපිට දුක් විඳින්න වෙනවා මිසක අය දුකින් ඈතර වෙන ප්‍රතිපදාවක් පුරන්න හොයන්න බෑ. දුකින් ඈතර වෙන්න නම් දුක කියන එක උපදින්න ඉස්සෙල්ලා දුක කියන එක මාවත, දුක කියන ධර්මතාවයට යන මාවතේ නේද මම ඉන්නේ කියලා කල්ැතු හඳුනගෙන ඒ දුකෙන් ඈතර වෙන මාවතේ ගිහිලා දුකෙන් මිදෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බලන්න මහා පුණ්‍යවන්ත ඇත්තෝ සමහර කෙනෙක් නැtei කියන වචනේ අහලා නැහැ. ඒත් ඒ බඳු අය දුක කියන එක තේරුම් ගත්තා. සමහර අය බත් එන්නේ මේ සිවුඩින් කියලා තමයි හිතුවේ. බත් කියන එක හැදෙන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. එච්චරට පුණ්‍යවන්තයි. නමුත් ඒ බඳු අයත් ඒ ජීවිතය කියන එක දුක කියන එක ජීවිතේ වෙලාද? නෑ. නමුත් ඒ අය නුවණින් තේරුම් ගත්තා අද දුකක් නැති වුණාට, අද දුක නොපෙනුණාට ජීවිතය අවසන් වෙන්නේ මේ වගේ දුකකින් නේද කියලා කල්ැතුව දුක කියන එක නුවණින් දැක්කා. ඒ හින්දා අද ජීවිතය තුල තියෙන වටපිටාවට නෙමෙයි අපි මෙනෙහි කරන්න ඕනේ, හිතන්න ඕනේ. අනාගතේ වෙන්න තියෙන දේ යමක ආරම්භයේ සැපසහගතයි නම් අවසන් වෙන්නේ දුකකින් නම් බුදුරජාණන් වහන්සේ ඒකට සැපයි කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන යමක් සැපයි නම් ඒකේ ආරම්භයත් ඒ වගේම පැවැත්මත් ඒ වගේ අවසානයත් සැපසහගත වෙන්නටම ඕනේ. ආරම්භයේ සැපසහගත වුණාට අවසන් වෙන්නේ දුකකින් නම් ඒකට බුදුහාමුදුරුවෝ කවදාවත් සැපයි කියන්නේ. ඉතින් මේ ලෝකේ මොන විදිහට මහේසාර විදිහට කටයුතු කෙරුවත් ලෝකය කියන එක ජරා මරණ කියන ධර්මතාවයෙන් අවසන් වෙන නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙ තිල තියෙන කිසිවක් සැපක් හැටියට පෙන්වන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ මේ මිනිස්සෙක් වෙලා ලෙඩ වෙනකම, මහලු වෙනකම, මරණය කියන මේ ධර්මතාවයේ හින්දා විතරක් නෙමෙයි. මේ සතර අපාය නිසා සමර ආත්ම භාවයන් තියෙනවා. බුද්ධාන්තර ගණන් සෙමෝසට ටිකක්වත් නැතුව සාපිපාසව දෙකෙන් පීඩිතව දුක් විඳින්න වෙන. සමහර ආත්ම කියන කල්ප ගණන් නිහඬව පැහැෙන්න වෙන අවිච්ඡාදී නිර්යන් වල. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියන්නේ. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට පෙනෙන්නේ නැහනේ. ඒ පෙනෙන්නේ නැති නිසා
අපි බයක් නැතුව ඉන්නවා. නමුත් අපිට නොපෙනුනාට භවය කියන්නේ මහා දුක උපදවන දුකම පවතින වටපිටාවක් නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා මේ දුක් සහගත සසරෙන් එතර වෙන වටපිටාව පෙන්වන්නේ. ඉතින් අපි කෙරවලක් නැති සසරක ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මේ යන සසර ගමන අපිට නතර කරන්නට පුළුවන් වෙන්නේ කවදා හරි ලෝතර බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ඒ ධර්මය අවබෝධ වෙච්ච දවසටයි. ඉතින් මේ ධර්මය ටිකක් ගැඹුරුයි. මම ඕගලන්ට ඊ타ත්ම වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙන්න. හැබැයි හොඳට මතක තබා ගන්නට ඕනේ මම මේ පෙන්වන්නට හදන දහම් කරුණු ටික අතිශයම ගැඹුරුයි. ඕගොල්ලෝ හිත ඇතුලෙන් එක එක දේවල් හිතේ හිටියොත් මම මේ පෙන්වන දහම් කරුණු ටික තේරුම් ගන්න බැරි වෙයි. ඒ හින්දා හිත ඇතුලෙන් නොයෙක් දේවල් හිතන්න නැතුව මේ ස්වාමීන් වහන්සේ කියලා දෙන්න හදන්නේ මොකක්ද කියලා හොඳ වමනාවෙන් හොඳ ඕනෑකමින් හැමදෙනාම මෙන්න මේ කාරණාව මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා නැවතත් මතක් කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මය අතරින් ශ්‍රේෂ්ඨතම ධර්මය තමයි මොකද්ද? චතුරාර්ය සත්‍ය නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මය. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දැක්කනම් එයා පටිච්ච සමුප්පාද කියන ධර්මතාවය දැක්ක කෙනෙක්. යමෙක් පටිච්ච සමුප්පාද කියන ධර්මතාවය දැක්කනම් එයා ධර්මය දැක්ක කෙනෙක්. ඒ ධර්මය දැක්ක කෙනෙක් අඩුම ගානේ භවය හත්වතාවකට වඩා යන්නේ. මේ දුක් සහගත සසර ගමන අවසන් කරනවා, නිමා කර ගන්නවා. කෙරවලක් නැති අනන්ත සංසාරේ දුක්ඛින්ද අපිට මේ ජීවිතේ හරි අන්තිමාත්ම භාවය කරගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් අන්තිමාත්ම භාවය කරගන්න වටපිටාවට හොයන්න පුළුවන් නම් ඒ අපි ලැබු මනුෂ්‍ය ජීවිතය හිස් වෙන්නේ. මම හිතනවා මේ දේශනාව හරියට අහලා හොඳ වමනාවෙන් අහගෙන හිටියොත් තමන් ලැබපු මනුෂ්‍ය ජීවිතය හිස් නොවන, ඒ ලැබපු මනුෂ්‍ය ජීවිතයට වටිනා අර්ථයක් එකතු වෙන ධර්මඥානයක් පහළ කරගන්නට ඔගොල්ලෝ හැමදෙනාටම පුළුවන් වෙයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කළ ක්‍රම කීපයක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් දන්නේ අංග 12ක් නේ. අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන කියලා පටිච්ච සමුප්පාදයේ අංග 12ක් වශයෙන් විස්තර කරන්නට පුළුවන්. ඊට පස්සේ කාල 3ක් වශයෙන් විස්තර කරන්නට පුළුවන්. අතීත කාලය, වර්තමාන, අනාගත කියලා. ඊට පස්සේ සංදි 3ක් වශයෙන් හේතුඵල සංදි, ඵල හේතු සංදි, හේතුඵල සංදි කියලා සංදි 3ක් වශයෙන් විස්තර කරන්නට පුළුවන්. ඊට පස්සේ ආකාර 20ක් හැටියට දේශනා කරන්නට පුළුවන්. කොට්ටාස 4ක් හැටියට දේශනා කරන්නට පුළුවන්. මූල 2ක් හැටියට දේශනා කරලා තියෙනවා. ඔන්න ඔය අතරින් මම අද ආකාර 20 කියන එක්තරා ක්‍රමයකට පටිච්චසමුප්පාදයේ තථාගතයන් වහන්සේ දේශනා කළ දහම් පරයය තමයි මාතෘකාව වශයෙන් ලැබුවේ. පටිච්ච සමුප්පාද ධර්මය අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ඉගෙනගෙන තියෙන දන්න දුක ඇති වෙන හැටි, ලෝකේ ඇති වෙන හැටි දේශනා කළ ඒ දහම් පරයය පෙන්වන ක්‍රම තමයි පටිච්ච සමුප්පාද නැමැති ධර්මතාවය තථාගතයන් වහන්සේ අපිට පෙන්වලා තියෙන ක්‍රම ප්‍රභේදයන් තමයි මම මතක් කළේ. ඒක අතරින් ආකාර 20 කියන පරයයක් තියෙනවා. අන්න ඒ ටික මම මාතෘකා කළේ. අපි ඒ ටික හොඳට පොඩ්ඩක් බලමු. අතීත හේතු පංච ඉදානි ඵල පංචකං
ඉදාන් හේතු පංච ආයතින් ඵල පංචකම්. ඒ කියන්නේ අතීත හේතු ධර්මතා පහක් නිසා අතීත හේතු ධර්මතා පහක් වෙන්නවා බුදුරජාණන් වහන්සේ. පහක් නිසා වර්තමාන ඵල ධර්මතා පහක් ලැබෙනවා. ඒතොර 10යි. ඊට පස්සේ වර්තමාන ආපහු හේතු ධර්මතා පහක් හැදෙනවා. ඒ නිසා අනාගත නැවත ඵල ධර්මතා පහක් හැදෙනවා කියලා මෙන්න මේ වගේ පහේව හතරක් වෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. මෙන්න මේ ටික අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ කර්ම භවයේ සම්පූර්ණ අවසන් කරලා මේ දුක්සහගත සසර ගමන අපිට අවසන් කරන්න පුළුවන් වෙයි. අපි හැම කෙනෙක්ම මේට පෙර භවයේ කොතනක හරි කුමන ආත්ම භාවයක මිනිස්සු විතරක් නෙමෙයි කුමන හෝ ආත්ම භාවයක හිටියානම් එතන ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා කර්ම නිමිති හදාගෙන ඒ කර්ම නිමිති වලට තණ්හාව උපාදානය කියන කෙලෙස් ටික එකතු වෙලා කර්ම භවය කියන ධර්මතාවයක් හැදුනා. අන්නේ පෙර අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ කර්ම භවයේ හැදිලා තිබුණ එකේ විපාකයක් හැටියට එතන ධර්මතා පහක් තිබුණා. අන්නේ ධර්මතා පහේ විපාකයක් හැටියට ඔබත් මමත් හැමදෙනාම ප්‍රතිසන්දි වශයෙන් මෙන්න මේ අද මව් කුසකට සතර මහා ධාතු රූපයකට උප්පත්ති වශයෙන් පැමුණා. හරිද? එතකොට පෙර අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන ධර්මතා පහක් තිබුණා. ඒකට කියමු පෙර අවිද්‍යා කර්ම නැත්නම් පෙර කර්ම රැස් කරගත්ත නිසා කියලා කියන්නේ. පටිච්ච සමුප්පදේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කාරණා දෙක කිව්වට ඒ දෙක තියෙන තැනක ඒ අවිද්‍යා කර්ම කියන නිමිති වලට තණ්හා උපාදාන කියන කෙලස් ටිකකුත් එකතු වෙලයි අපි මෙතෙන්ට ආවේ. හරි? හරි ඒකත් අපිට පේන්නේ නැහැ කියමුකෝ. නමුත් මෙතෙන්ට එහෙම පෙන්වෙ වෙන මොකුත් නිසා නෙමෙයි. නැත්තම් අපිට හිතෙන්න පුළුවන්නේ ඕපපාතිකයි කියලානේ. එහෙම නැත්තම් ඒ හේතු ටික දන්නේ නැති හින්දා තමයි අපි දෙවියෙක් මෙව්වා, බ්‍රහ්මයෙක් මෙව්වා, නැත්තම් අහේතුකය ප්‍රත්‍යකයි කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුඵල ධම. අපි මේ මම මිනිස්සු දෙවියෝ කියලා කතා කළාට මේ අපි උපන්නා කියලා කියන තැනක ඵලයක්. පෙර අවිද්‍යා කර්ම කියන හේතු ධර්මතාවයක ඵලයක් හැටියට තමයි අපි උප්පත්ති වශයෙන් මෙන්න මේ ස්ථානට ආවේ. හරිද? මෙන්න මෙතන තමයි දැන් හරි වටිනා තැනක් තියෙන අපිට තේරුම් ගන්න. මොකද පුරාණ කර්මයට අපි උප්පත්ති වශයෙන් ආවනම් මෙන්න මේ පුරාණ කර්මයට විපාක හැටියට උප්පත්ති තැන ඇත්ත ඇති හැටි දැකලා අපිට ඉන්න පුළුවන් වුණා නම් අලුතෙන් කර්ම භවයක් හැදුනේ නැත්තම් මේ සංසාර ගමන නවත්තන්න පුළුවන්. ඔන්න ඔය පුරාණ කර්මයට උප්පත්ති වශයෙන් ආපු තැන පින්වතුනි අපි හැම කෙනෙක්ම ඉන්නේ නිවනට ගොඩාක්ම කිට්ටු. නුවණ කියන චූටි දෙයක චූටි ධර්මතාවයක දැකීම් මාත්‍රයක් දැනීම් මාත්‍රයක් විතරයි අවශ්‍ය. ඒ මට්ටමේදී රළු කෙලෙස් මුකුත්ම නැහැ. පොඩි ළමයා කුඩා ළමයා කියන මට්ටමේදී කෙලෙස් මුකුත්ම නැහැ. කෙලෙස් ඇති කරගන්න පුළුවන් අනුසය කියන ධර්මතාවයේ හිඳිලා නැති එක විතරයි තියෙන්නේ. හරි? ඒ වගේම තමයි මේ විපාක කියන ටික තුල අපිට ජීවත් වෙන්න පුළුවන් වුණොත් අලුතෙන් සසරට යන ප්‍රතිසන්දිට යන කර්ම භවයක් හැදෙන්නේ නැහැ. කර්ම කෙලස් රැස් වෙන්නේ නැහැ.
එහෙම වුණා නම් පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටිකත් අවසන් වෙනවා. අලුතෙන් කර්ම භවයක් නැති වුණාම පහනක් නිවුණා වගේ නිවිලා යනවා. රතන සූත්‍රයේ තියෙන්නේ. නමුත් අන්න එහෙම තිබුණු අපි ඒ තරම් නිවනට කිට්ටුවටම පැමිණි අපි ඒ විපාක කියන ධර්මතාවයේ ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන එකම කෙලෙසිය නිසා කර්ම භවය හදාගෙන අද හේතු ටිකක් හදාගෙන අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යන හැටි තමයි මේ පටිච්චසමුප්පාදය පෙන්වන්නේ. පෙර කර්ම හේතු ටිකක් තිබුණු නිසා අද විපාක වශයෙන් ආවා. අද විපාක ටිකේ නුවණ ඇත්ත ඇති හැටි දැනගන්න බැරි වුණොත් අද කර්ම නැමැති හේතු ධර්මතා පහක් හදාගන්නවා. හදාගත්තාම අද වගේම අනාගතයටත් ප්‍රතිසන්දි වශයෙන් යන්න වෙනවා කියන ටිකයි ඔකෙන් පෙන්වන්නේ. පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටිකේ අපිට සිහි ඇතුව නුවණ ඇතුව ඇත්ත ඇති හැටි ඉන්න පුළුවන් වුණොත් අද කර්ම භවයේ සකස් වෙන්නේ හැදෙන්නේ. එහෙම වුණොත් මේ සංසාර ගමන අවසන්. ආය ප්‍රතිසන්දිට යන්නේ. අපි පොඩ්ඩක් ඒ පුරාණ කර්මයට හටගත්ත නිවනට බොහෝම කිට්ටුව තියෙන කර්ම භවයේ හැදුනේ නැති තාම කර්ම රස කරගත්තේ නැති ඒ විපාක ටිකේ ලක්ෂණ ටිකක් අපි පොඩ්ඩක් බලමු. හරි. ඔබත් මමත් හැම කෙනෙක්ම මේ සත්වයක්ම මව් කුසට ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනකොට එහෙම නැත්නම් සතර මහා ධාතු රූපයකට මේ පුරාණ කර්මයට හටගත්ත විඥානයේ බැසගත් කමට තමයි අපි ඉපදෙනවා කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ විඥානේ නැත්තම් සිත කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු පටිවිආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු කයකට බැසගෙන ඒ සිතේ තියෙන නාම කියන ධර්මතාව ටිකට මේ කයක් සවිඥානික වෙන එකට තමයි උපන්නා කියන්නේ. දැන් මේ කය අපිට ඇල්ලුවාම අත ගෑවුවාම දැනෙනවා, සීත දැනෙනවා, උෂ්ණ දැනෙනවා, බඩගින්න පිපාසය දැනෙනවා. මොකද මේ රූපය නාම කියන ධර්මතාවයකින් එක්ක මිශ්‍ර වෙලා තියෙන නිසා. ඔන්න ඔය පුරාණ කර්මයට විපාක හැටියට මේ විඥානේ මේ කයට බැසගත්තාම ඒකට තමයි ප්‍රතිසන්දි විපාකය කියලා කිව්වේ. ඒ කය ඇසුරු කරගෙන හිත පවතින නිසා, කය ඇසුරු කරගෙන සිත පවතින නිසා ඇහැ කන දිව නාසය ශරීරය කියන මනස කියන මෙන්න මේ ආයතන ටික තිබුණා හදාගෙන ආවා. අපි මේ ලෝකෙට එනකොට ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ ප්‍රසාද ටික ආයතන ටික විතරක් හදාගෙන මේ කයක් සවිඥානික වෙලා ඔන්න ඔය ටික විතරයි අරගෙන ආවේ. ඒ එනකොට අද වගේ අපිට බාහිර පැත්තේ අද අපිට තියෙනවනේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ගංගා මූදු යල දෙලවල් අම්මා තාත්තා දුව පුතා ගැන මනසේ නිමිති ආන්ගේ නිමිති එකක්වත් තිබුණේ නැහැ. කොච්චර හරි අද අපිට ජීවිතයට වඩා ගොඩාක් වටිනාකමට හම්බ වෙච්ච බැඳිච්ච සවිඥානික අවිඥානික අරමුණු තියෙනුනේ බාහිර පැත්තේ. දැන් මෙතන හිටියත් ගෙදර ළමයා ඉන්නවද දන්නේ කියලා බාහිර දේවල් ගැන හිතාන ඉන්නේ. එච්චර දේවල් තියෙනවා. මෙතන ඉඳලා ගෙදෙට්ට යන පාර පවා හිතෙන්ම Tamanට බලන්න පුළුවන් නේ. ওই ටිකට තමයි කර්ම භවය කියන්නේ. දකින්න දේ එකතු වෙලා අහන දේ එකතු වෙලා ඕගලන්ට අද හැදිලා තියෙනවා තමන්ගෙන් පරිබාහිර පැත්තේ ලෝකයක්. අන්න ඒ ටික උප්පත්ති වශයෙන් අපි එනකොට කාටවත් තිබුණේ නැහැ. අපි ඔක්කොටම පොළව වුණේ මෙන්න මේ බඹයක් වමන ශරීරය විතරයි. ඒක තමයි අපිට ලෝකෙ උනේ.
ඒක තමයි අපිට පොළොව උනේ. හරිද? මම මෙන්න මෙතෙන්ද කියලා දෙනවා එක තැනක් අන්න එතනයි මෙතෙන්ද වටින්නේ. ඒ පොඩි ළමයා පුරාණ කර්මයෙන් හටගත්තු විපාක ටිකේ ඒ කය ඇසුරු කරගෙන හිත පවතින නිසා ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටිකේ උපවත්කම හැදුනේ පොඩි ළමයෙකුට. පොඩි ළමයෙකුගේ ඇහැ තියෙන හින්දා ඇහැට බාහිර රූප ගැටුණා. ඒ ඇහත් රූපයක් දෙන්න තියෙන තැනට චක්කු විඥානය කියන සිත යෙදුණා. ඒ හින්දා ඒ තුන් දෙනා නිසා පොඩි ළමයට යමක් පේනවා. පේන දෙයට හිතනවා කියනවා කරනවා පේන දේ විඳිනවා. හැබැයි පේන්නේ රූප කියලා කියනවත් ඇහැ කියනවත් ඒව මොකුත් දන්නෙත් නැහැ. පේනවා. පේන්නත් හේතු ටිකක් නිසා ඇහැ නිසා ඇහැට රූප ගැටුණු නිසා ඊට අනුගතව චක්කු විඥාන කියන සිත උපන්න නිසා ස්පර්ශය නිසා පේනවා. පේන දේ පොඩි ළමයා විඳිනවා. පේන දෙයට හිතනවා කියනවා කරනවා. ඇහැ රූප චක්කු විඥාන කියන ටික මේ ටික වෙන් වෙනකොට පේන දේ නිරුද්ධ වෙනවා. ආයේ දකින්න දේවල් එකතු උනේ නැහැ, ඉතුරු උනේ නැහැ පොඩි ළමයාට. විඥානයේ සතර මහා ධාතු කය ඇසුරු කරගෙන පවතින නිසා සෝත ප්‍රසාදය හැදිලා තිබ්බා කනේ උපය. එහෙම තිබුණේ හින්දා ඒ කනට ශබ්දයක් ගැටිලා සෝත විඥානය කියන සිත ඊට අනුගතව ඉපදලා පොඩි ළමයට ඇහුණා. පොඩි ළමයට ඇහෙනවා. ඇහෙන දෙයට පොඩි ළමයා හිතනවා කියනවා කරනවා. ස්පර්ශය නැති වෙනකොට ඇහෙනකම නැති වෙනවා. හැම වෙලාවෙම බාහිර නිසා ඇතුල් පැත්තට තමයි තමන් තුල පැත්තට තමයි ලෝකෙ තිබුණේ. ඒ කියන්නේ කුඩා ළමයා ජීවත් උනේ තමන්ට පෙනෙනවා, ඇහෙනවා, නාසයට දිවට ශරීරයට යමක් දැනෙනවා, සිහි වෙනවා කියන මෙන්න මේ දිට්ටි සුත මුත විඤ්ඤාත කියන ධර්මතා ටිකත් එක්ක තමයි පොඩි ළමයා ජීවත් උනේ. හරිද? එයාට මුළු පොළොවම උනේ බම්බයක් පමණ ශරීරය. වෙන බහැර කිසිදු නිමිත්තක් තිබුණේ නැහැ. ඔන්න ඔතන හිටියනම් නිවන කියන එක අල්ලපු යටේ වගේ. එකම එක දෝෂයක් විතරයි තිබුණේ. මොකද්ද? ඒ විපාක ටිකේ ඇත්ත ඇති හැටි දන්නාකම තිබුණේ නැහැ. ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන ධර්මතාවය විතරයි තිබුණේ. හරිද? දැන් හැම වෙලාවෙම ඒ පුරාණ කර්මෙන් හටගත්ත විපාක ටික තිබුණේ බාහිර හේතු එකෙන් එක රැස් වෙලා ඇතුල් පැත්තට ආධ්‍යාත්මික පැත්තට එන්න. හරිද? කිසි වෙලාවක බාහිර පැත්තේ කිසිදු නිමිත්තක් මනෝ විඥාන සිතට ඇසුරු නොවන විදිහට තමයි විපාක ටික තියෙන්නේ. විපාක ටික තිබුණේ. මම පස්සේ තව ටිකක් පැහැදිලි කරලා දෙන්න බලන්නම්. ඒ කිව්වේ පොඩි ළමයාට අපිට වගේ රූප ගැන දැනුමක් තිබුණේ ඒ ඇහැ රූප තිබුණේ ඇහැට ගැටෙන්න. ඇහැ තිබුණේ රූපයට ගැටෙන්න. ඒ දෙන නිසා හිත උපන්න ස්පර්ශ නිසා පේනවා. පේන දේ තමයි පොඩි ළමයාට ගනුදෙනු කරන්න හම්බුනේ. පේන දේ එක තමයි පොඩි ළමයා හිතින් කින් කළේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙනකොට පේන දේ නිරුද්ධ වෙනවා. ඕක තමයි ඇත්ත. ඔකට කියනවා ස්කන්ධයන්ගේ උදේවැය කියලා. ඕක තමයි යථාභූත ස්වභාවය. නමුත් මේ ලෝකයේ ඉන්නේ අවිද්‍යාව නැමැති කටුවක් ඇතුලේ. යථාභූත ස්වභාවයේ ඇත්ත ඇති හැටිය කවදාවත්ම මේ ලෝකෙ කිසිම කෙනෙක් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ නොවුණු. අපි ඔක්කොමලා ලොකුනේ ඔන්න ඔය අවිද්‍යාව යටතේ. මොකද පුරාණ කර්මයට කය සවිඥානික වුණා,
ඇහැ කන දිවනාසය ශරීරය කියන ප්‍රසාද ටික විතරක් හදාගෙන අපි ආවා. ඒ ඇහැටද රූප ගැටිලා හිත ඊට අනුගත ඉපදිලා පේනවා කියන සිද්ධිය Taman තුල එතකොට තියෙන්නේ. ඒ පේන දෙයට තමයි මනෝවිඤ්ඤාණයෙන් හිතන්නේ කියන්නේ කරන්නේ පේන දේ තමයි විඳින්නේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙනකොට පේන දේ නිරුද්ධ වෙනවා කියලා බම්බයක් පමණ ශරීරයේ ලෝකේ කරගෙන බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ කිසිම නිමිත්තක් නැතුව තමයි අපි මේ ලෝකෙට ආවේ පටන් ගත්තේ. ඉද පරිපක්කිතා ආයතනං ඔන්න දැන් එතන ධර්මතා පහක් තියෙනවා විපාක ටිකේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ධර්මතා පහක් තියෙනවා. අතීත හේතු ටිකට හටගත්ත මේ විපාක ටික බම්බයක් පමණ ශරීරය තුල බාහිර පැත්තේ ලෝකයක් තිබුණේ නැහැ. ඒ මනසට ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩන් ඉස්පිරිතාල පොලිසි කච්චේරි ඕවා නැහැ. හරිද? ඒ මොකුත් නැහැ මනසට. ඊට පස්සේ අපි ටික ලොකු වෙන්නේ පේන දෙයට තමයි හිතන්නේ කියන්නේ කරන්නේ. අපි කවදාවත් හීනකින්වත් දන්නේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන හේතු ටිකක් යෙදිලා වැය වෙලා නේද පේන්නේ. එහෙම පේන දෙයට නේද මේ හිතන්නේ කියන්නේ කරන්නේ කියලා ඒ ඇත්ත නොදන්නා කමින් නොදකින කමින්මයි අපි ලොකු වෙන්නේ. ඇත්තටම පොඩි ළමයාට පුංචි කෙනාට හිතන්න කියන්න කරන්න විඳින්න පුළුවන්කම තියෙන පෙනෙන දේ. පෙනෙන දේ ඇහැ නිසා, රූප නිසා, චක්කු විඤ්ඤාණ නිසා, ඒ කියන්නේ ස්පර්ශ නිසායි පෙනෙන්නේ. එහෙම පෙනෙන දේකුයි විඳේ හිතුවේ කිව්වේ කෙරුවේ. හැබැයි ලොකු වෙන්නේ මේ පේනවා කියන සිද්ධිය හදන්ට ඇහැ කියන එකත් වැය වෙලා, රූපේ කියන එකත් වැය වෙලා, හිත කියන එකත් වැය වෙලා මේ ධර්මතා තුනක් නිසාම නේද මේ පේන්නේ. එහෙම පේන එක නේද මම හිතන්නේ කියන්නේ කරන්නේ. ඇහැ රූපය සිත කියන ධර්මතා ටික නැති වෙනකොට මේ පේනවා කියන සිද්ධිය සම්පූර්ණ නැති වෙනව නේද කියලා ඌදේ ඌ හැටි නොදැන තමයි අපි ලොකු වෙන්නේ. කවුරුවත් දන්නේ නැහැ ඔක. එතකොට පොඩි ළමයට ඇහෙනවා කීයටවත් එයා දන්නේ කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණය කියන ධර්මතා තුනට කියන ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය නිසායි ඇහෙන්නේ. මෙහෙම ඇහෙන දෙයක් නේද මට විඳින්න වෙන්නේ. මට හම්බ වෙන්නේ. කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණය නැති උන්ට ඇහෙන දේ නැති වෙනව නේද කියලා ඌදී ඌ පරිදි දන්නේ. ඔහොම ලොකු වෙනකොට අපිට ටික තේරෙන්න ගත්තේ මොකක්ද? මේ තියෙන රූපයක් තමයි පේන්නේ. ඒ කියන්නේ මේ පේන දේ තියෙන එකක් කියලා අපිට හිතුනේ. ඇහෙන ශබ්දය කියන්නේ තියෙන එකක් හැටියට. ඒ හේතු ටික නිසාම හටගත්ත එකකුයි අපි අසුරු කරන්නේ. හේතු ටික නැති වෙනවා මේ අපි දකින අහන දේ කියලා ඒ ඇත්ත දන්නේ නැති වුනහම අපිට හම්බුනේ මොකද්ද? අපි දකින්න ඉස්සලා තිබ්බ එකක් තමයි මේ පේන්නේ. මෙතන තිබුණු දේවල් තමයි මේ පේන්නේ. තියෙන සද්දයක් තමයි අපිට ඇහෙන්නේ. තියෙන ගඳ සුවඳක් තමයි දැනෙන්නේ වගේ තැනකින් තමයි මේ පේන ඇහෙන දේ අපි අසුරු කළේ. තියෙන දෙයක් පරිහරණය කළාම තිබුණු දෝෂේ තමයි අහකට ගියාම තමන් දැකපු කෙනා හෝදී අන්න අතන තියනවා කියලා හිතේ දැකපු අහපු දේවල් ඇතිකමට නිමිති හැදෙන්න ගත්තා. ඔන්න ඔය දකින අහන දේවල් දකින්න ඉස්සෙල්ලම තිබුණා කියන අදහස ආවේ අපිට මේ ස්පර්ශය නිසායි පේන්නේ කියලා ඇතිකම නොදැක්ක කම නිසා. ඇතිකම කියලා එකක් තිබුණ පොඩි කාලේ විපාක ටිකේ. ඒක දැක්කේ නැති නිසා තියෙන දෙයක් වගේ තමයි අපිට හම්බ වුනේ. ඇහැ රූප චක්කු විඥාන කියන ටික නිරුද්ධ වෙනකොට අපි විඳපු අපි දැකපු පේනකම ඉතුරු නැතුව නැති වෙනවා කියලා වැය ස්පර්ශ නිරෝධය නොදකින්නකොට දැකපු දේවල් දැකපු අය තියනවා කියලා හිතුණා.
දැනුණා. ස්කන්ධයන්ගේ ඇතිවීම දැක්කේ නැති නිසා තිබුණු දෙයක් අපිට හම්බ වුණා. නිරෝධය දැකපු නැති නිසා දැකපු දේ තියෙන එකක් වුණා. ඔන්න දැන් අපිට පුරාණ කර්මයට හටගත්ත විපාක ටික තිබුණේ හේතු ටිකක් නිසා හටගෙන හේතු නැති වුණු නැති වෙනවා කියන තැනකින්. හේතු ටිකක් නිසා හටගත්ත දේ ඇසුරු කළා. හැබැයි හේතු ටිකක් නිසා හටගත්තා කියලා ඇත්ත නොදැක්ක නුවණ නිසා විඥාණයට වැටහුනේ ඇතිකම. පැත්තකට යනකොට ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ධර්මතාවයක් තිබුණා. තිබුණට ඒක දකින්න නුවණක් අපිට නොතිබුණු නිසා අපිට දැනුනේ දැකපු දේවල් තියනවා කියලා. එතකොට ඉබේම අපි ලොකු උනේ අපි දකින්න කලින් තියෙන දැක්කයන් පස්සේ අපිට පෙනෙන්නේ ඇහෙන්නේ නැහැ. නමුත් ඒවා තියෙනවා කියලා ඉතුරු වෙන ලෝකයක්. ඔන්න ඔහොම දකින්න දේ අහන දේ ඉතුරු වෙලා අපිට බාහිර පැත්තේ පොළොවක් හැදුනාද? හරිද? ඒ පොළොවේ තමයි ඒ දකින්න දේ ඉතුරු වුණාම ඒ දකින්න දේ අපිට රූප වුණා. අහන දේ ශබ්ද වුණා. ඒ පේන රූපය එතකොට බාහිර පැත්තේ මේ හේතු ටික නිසා හටගත්තා කියලා නොදැන හේතු ටික නිරුද්ධ වෙනකොටම පෙනෙනවා හැනවා කියන දේ නිරුද්ධ වෙනවා කියලා නොදැන ඇතිවීම නැතිවීම නොදක දකින්න පෙර තිබ්බ දැක්කයන් පස්සේ තියෙනවා කියලා දැනෙන ටිකට තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියලා කියන්නේ. සංකතං අபிසංකරොන්ති තී සංඛාරෝ. සංකතේ අලුතෙන් සකස් කරගත්තා අපි. ඉස්සර එහෙම පොළොවක් තිබුණේ නැහැ. ওই බාහිර පැත්තේ එහෙම ඇත්තටම අද අපිට තියෙන පොළොවක් තිබුණේ නැහැ. එහෙම එකක් අරගෙන නෙමෙයි අපි ආවේ. ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නවා නොදකින්නවා ඇත්ත ඇති හැටි නොදන්නවා නොදකින්නවා කියන එකම එක මෝඩකම විතරයි තිබුණේ. ඒ මෝඩකමෙන් තමයි අපි ලොකුනේ. එහෙම එකක් ඇත්තටම තිබුණා. එහෙම එකක් තියෙනවා. හැමදාමත් පැවතුණා. ඒත් අපි කවුරුවත් දැක්කේ නැහැ. දකින්නෙත් නැහැ. එහෙම තැනකින් ලොකු වෙනකොට මම ඔකට කියන්නේ දැන් තිරසංගත සතෙක් ඒ බෙන්ඩ ඉස්සෙල්ලා තිබුණේ නැහැ. එබුණ හින්දාම තමයි කණ්ණාඩි ඡායාවක් වැටෙන්නේ. අහකට ගිහාම ඉතුරු නැතුවම ඡායාව නැති වෙනවා. නමුත් ඒ සතා දන්නේ නැති වුනහම ඒ බුණ හින්දාම නේද හටගත්තේ කියලා දන්නේ නැති වුනහම එයාට හිතෙන්නේ මේ තව එකෙක් ඉන්නවා වගේ. ඒ පේන එක ඇත්ත වෙනවා. අහකට යනකොට නැති වෙනවා කියලා නොදන්නකොට මං දැකපු එක ආපහු ඉන්නවා කියලා තමයි හැරිලා කණ්ණාඩිය පැත්තට බහව ගාලා පුරන්නේ. ආන් මේ වැඩේම තමයි අපිට මේ වේගන ආවේ. ඇති වෙනවා කියලා නොදැක්ක ගමන් තියෙන දෙයක් හම්බ වෙනවා. නැති වෙනවා කියලා නොදැක්ක ගමන් තියනවා වෙනවා. එතකොට දකින්න ඉස්සලා තිබ්බ දැක්කයන් පස්සේ තියනවා කියපු ගමන් පොළොව කියන එක කැදෙනවා අපිට. ඇත්ත වෙනවා. ඇයි? ඇහෙන් බලනකොට හේතු ටික නිසා හටගත්තා කියන එක නොදකිනකොට තියෙන දෙයක් හම්බ වෙනවා. පැත්තකට ගියාම දැකපු දේ ඇතිකමට මනසින් පෙන්නනවා. හිතින් හිතුවක් තියනවා, ඇහෙන් දැක්කක් තියනකොට ඇත්තයි. අද ලෝකේ ඇත්ත වෙන්න තියෙන එකනේ නේ. ඕගලන්ට දැන් මෙතන ඉන්නකොට අපි ආපු ගෙදර අන්න අතන තියනවා කියලා ඕගලන්ට හිතට දැනෙනවා. ඒක ඇහින් බලන්න බැරි වුණොත් ඇත්තක් වෙන්නේ නැහැ. හැබැයි ගියාම පේනවා. එතකොට මොකද වෙන්නේ? ඇහින් බැලුවත් තියනවා, පැත්තකට ගියාම හිතටත් හිතුවාමත් තියනවා, අඩුවක් නැතුවම ලෝකේ තියනවා වෙනවා. බැරි වෙලා ඇහින් දැක්කත් පැත්තකට යනකොට ඒක තියනවා කියලා හැඟීමක් මතකයක් නොවුනනම් අපහු යන්න බෑ. ඇත්ත වෙන්නේ නැහැ. දැකපු දේ නිරුද්ධ වුණා. පෙනෙන දෙයට සමගාමීව මනෝවිඤ්ඤාණයත් මනෝවිඤ්ඤාණ නිසා පෙනෙනකමත් කියලා මේ ධර්මතා දෙක ඕනොන්ට උපකාරීව පැවතුණු ගමන් ලෝකේ ඇත්ත වෙනවා. තියනවා වෙනවා. ඔන්න ඕක තමයි පොඩි කාලේ ඉඳන් අපිට උනේ. පොළොව හදාගත්තේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්.
ඔන්න දැන් වර්තමාන හේතු හැදීගෙන ඉන්න ද හේතු ධර්මතා පහ. අවිද්‍යා සංකාර කියලා කිව්වේ ඒකට. ඊට පස්සේ ඒ පෙනෙන ඇහෙන දේවල් අපිට රූප වෙලා තණ්හා උපාදාන වුණා. ඒ කියන්නේ ඒ රූපද අපේ අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතු මැණික් කියන தത്വෙටපත් වෙලා ඊට පස්සේ ඒකද මම මගේ කියලා උපාදානත් වුණාම භවය කියන්නේ දැන් කර්ම භවය කියන ඕගොල්ලන්ට හැදෙනවා අපිට හැදුනා එකක් මොකද්ද? බාහිර ගෙවල් දොරවල් තියනවා ඉඩකඩම් තියනවා අම්මලා අප්පච්චිලා ඉන්නවා දරුවෝ මුණුපුරෝ ඉන්නවා ගංගා ඇලදොල මුහුදු තියනවා කියලා අද අපිට තේරෙන ටිකක් තියෙනවනේ. මෙන්න මේකට කිව්ව මොකක්ද දන්නවද? කර්ම භවය කියලා. විපාක මට්ටමේදී තිබුණු ස්පර්ශය නිසා හේතු ටික නිසා පෙනෙනවා කියලා නොදැක්කකම නිසා තියෙන දෙයක් හම්බ වෙච්ච ස්පර්ශ නිරුද්ධ වෙනකොට පෙනෙන හැන දේ නිරුද්ධ වෙනවා කියලා වැය නොදැක්කකම නිසා ඇතිකමට හම්බ වෙච්ච උදේවැය නොදැක්ක නිසා දකින්න පෙර තිබුණු දැක්කයන් පස්සේ තියනවා කියලා නිමිත්තක් හැදුන එක තමයි අපිට පොළොව උනේ. ඒ අද අපේ පොළොව කියන එක ඇත්ත කියන එක යතහ භූත ස්වභාවී ස්කන්ධයන්ගේ උදේවැය නොදකින්නවා කියන එකම එක විසදෝෂය නිසා හටගත් එකක්. පුංචිම කාලේ පුරාණ කර්මයට හටගත් විපාක ටිකේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නවා කියන නුවණ විතරක්ම තිබුණා නම් මේ හැම කෙනෙක්ම පිරිනුවම් පානවා. අය ප්‍රතිසන්දියට යන්න පොළොවක් නැහැ. කර්ම භවයක් හිටින්නේම නැහැ. එහෙම එකක් තිබුණේ නැහැ. අවිද්‍යාවෙන් තමයි හදාගත්තේ. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ධර්මතා පහේ පැවැත්ම ගැන තමයි කර්ම භවය කියලා කියන්නේ. ඒ කියන්නේ අද ටික ටික ලොකු වුණාට පස්සේ දකින දේ එකතු වෙලා හැදිච්ච මනසට දැනෙන බාහිර තියනවා ඉන්නවා කියලා දැනෙන ටිකට තමයි කර්ම භවය කියන්නේ. මුකුත් කෙලෙසුන්නේ කවදාවත්ම නොදන්න කවදාවත්ම නොදැක්ක දෙයක් මෙහෙම ඇහින් බලන්ට ඇහින් බලලා ආපහු යන්න අන්නර දී අන්නර කෙනා අතන හිටියා ඉන්නවා කියලා දැනුම එකතු වෙනවා. දකින දේ එකතු වෙනකොට කියනවා ආයුහන සංඛාරය කියලා. පොළොව තමයි ඔය හැදෙන්නේ. අපිට පොළොව කියන්න තියෙන සාක්ෂි මොනවද? දකින දේවල් එකතු වෙච්ච කම, ඇහෙන දේවල් එකතු වෙච්ච කම, නාසයට දිවට ශරීරයට දැනෙන දේවල් එකතු වෙච්ච කම. ඒ ටික තමයි අපිට හිතින් හිතනද ඇතිකමට දැනෙන මෙන්න මේ ටිකට තමයි අපිට පොළොව කියලා එකක් අද තියෙන්නේ. ඔය මුළු පොළොවම තිබුණේ විපාක ටිකේදී කොහෙද කියලා දන්නවද? බම්බයක් වමන ශරීරය තුල. බාහිර ටික නිසා ඇහැ රූප චක්කු විඤ්ඤාණ ස්පර්ශ නිසා පේනවා. ආය වෙන පොළොවක් නැහැ. ඒකට තිබුණේ උදය ඇතිවීම පේනවා කියන ටිකට හේතු ටිකක් තිබුණා. පේනවා කියන සිද්ධිය ඇති වෙච්ච ධර්මතා ටිකක් තිබුණා. ස්පර්ශ නිසා ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියන තුන් දෙනාගේ එකතු ස්පර්ශ නිසා පේුණා. ආන්ගේ පේනවා කියන ඇතිවීම කියන එක දැක්කේ නැතිකම විතරමයි තිබුණේ. තියෙන දෙයක් හම්බුණා. වැය ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන තුන් දෙනා ස්පර්ශය ඇහැ හෝ නැති වුණොත් රූපේ හෝ නැති වුණොත් හිත හෝ නැති වුණොත් ස්පර්ශය බිඳෙනවා. ස්පර්ශය නැති වෙනකොට පිනින දේ නැති වෙනවා කියලා දැක්කේ නැහැ. වැය දැක්කේ නැති හින්දා ඉතුරු වුණා අපිට. දැන් අද තියෙන දෙයක්ම හම්බ වුණේ හම්බ වෙච්ච දේ තියනවා කියනකොට ඔය තියෙන්නේ මොකද්ද? උදේවැය නොදකින්නවා කියන සිද්ධිය ජීවිතේ වෙලා. අවිද්‍යාව කියන එක තමයි අපේ ජීවිතේ පදනම. ෆවුන්ඩේෂන් එක. අත්තිවාරම. අවිද්‍යාව කියන අත්තිවාරම තුල තමයි මිනිස්සුયો දෙවියෝ බ්‍රහ්මයෝ ඔක්කොම හැදෙන්නේ.
ඒ නිසා අපිට හම්බ වෙන පොළොවක් අද. ඒ පොළොව පැත්තේ ගොඩාක් දේවල් තියෙනවා අපිට. දැන් අවිද්‍යාව නිසා මනසින්මයි ඇතිකමට පොළොව හදාගත්තේ. ඒ තියෙන දේවල් ඒ තියෙනවා කියලා දැනෙන රූප තියෙනවා කියන ශබ්දද අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ලක්ෂණින් යුක්ත ඒවා. නමුත් ඒ ටිකේද ඊට පස්සේ මෝඩකම ඇතුළෙත් අපි තව මෝඩකමක් ගන්නවා. මොකද්ද? දැනට සංකතය හදාගෙන උදේවැය නොදන්නා කම නිසා තියනවා කියලා පොළොවක් හදාගෙන රූප හදාගෙන ඒ රූපද අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ දෙයක්. අවිද්‍යාව කියන ධර්මතාවය යෙදුණු ගමන් අපේ මනසේ බොහෝ කල සිට පැවතෙන කෙලෙසයක් තියෙන එක යෙදෙනවා. ආශ්‍රව. දැන් අපි ඒ තියෙන රූප දිහා ගෙවල් දුරවල් යාන වාහන රන් රිදී මුතුමැණික් කියලා වටිනා කමින් ඔය රූප ඇසුරු කළ අතීත හුරුවටක් ගාලා අපේ මනසේ යෙදෙනවා. අන්නේ හුරු ටිකෙන් වර්තමාන පෙනෙන ඇහෙන දෙයට අපි සම්බන්ධ වෙනවා. මේ මෝඩකම තිබුණු ගමන් දිත්තාශ්‍රව තව සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා ආත්ම තියෙනවා කියලා බොහෝ කාලයක් මේ මෝඩකම තුල ඇසුරු කළ හුරු අපේ මනසේ යෙදෙනවා. අන්නේ ආශ්‍රවයන්ගේ මේ පෙනෙන ඇහෙන පැත්තට අපි නැඹුරු වෙනවා. එතකොට මේ ඇත්ත නොදකිනකොට බහැර තියෙන දෙයක්ම ඇසුරු කළ හුරු අපේ මනසේ දෙනවා. අකට කියන භව ආශ්‍රව කියලා. මේ ඇත්ත නොදැකීම කම නිසා මේ ඇත්ත නොදන්නා කමේ හුරුවම අපව ඇති වෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ගතියක් අපේ මනසේ යෙදුනහම අපිට මේ පෙනෙන පැත්තේ පේන්නේ අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණික් ගෙවල් දොරවල් මිල මුදල් තියනවා වගේ පේන්නේ. වටිනාකමට තමයි දැනෙන්නේ. දැන් ආශ්‍රව නිසා අවිද්‍යාව නිසා ආශ්‍රව නිසා අවිද්‍යාව වුණොත් දැන් එහෙම යෙදුණු පෙනුනකම හින්දාමත් ඇත්ත නොදැක්කොත් මේකෙන් ගලවනවා කියන එක යේසි නෑ. ඒ කියන්නේ දැන් අපිට පේන්නේ දුව පුතා දරුවෝ වගේම නම් රන් රිදී මුතුමැණික් වගේම නම් රූප පේන්නේ කීයටවත් එකකින් අපිව අයින් කරන්න බෑ. අපිට කීයටවත් තේරෙන්නේ නෑ අවිද්‍යාව නිසා අපේ මනසේ තියෙන කෙලෙස් ටිකේ ඡායාව මේ ස්කන්ධ මත වැටිලා නේද මේ පේන්නේ කියලා. මම මේ කියන එක තේරෙන්නේ නැති. මම තේරෙන භාෂාවකට උගලන්ට ගන්නම්කෝ. ඒකෙන් තක සරල කළා කෙටි කළා. අද අපිට තියෙනවා වගේ බාහිර පැත්තේ දුව පුතා රන් රිදී මුතුමැණික් තියෙනවා කියන නිමිති ටිකක් ඉපදෙනකොට තිබුණේ නැහැ. හේතු ටික නිසා පේනවා. ඒ පේන දේ හේතු ටික නිසා ඇහෙනවා. ඒ පෙනෙන ඇහෙන එකයි ගනුදෙනු කරන හේතු නැති වෙනවා කියන ඇත්තක් තිබුණා. ඔන්න ඕක දැක්කේ නැතිකම විතරයි තිබුණේ. ඔන්න ඒ කොටස පැත්තකින් තබන්නකො. ඒක නොදැක්කකම නිසා හේතු ටික නිසා හටගත්තා කියලා දැක්කේ නැති නිසා තියෙන දෙයක් වගේ දැවුනේ. හේතු ටික නැති වෙනවා කියලා දැක්කේ නැති නිසා තියෙන වගේ දැවුනේ. තියෙන දෙයක්ම හම්බුණා, තියෙන දෙයක්ම දැවුණා කියන එක තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියලා අලුතෙන් පොළොවක් හැදෙන්න පටන් ගත්තා. ඕක තමයි කර්ම භව පැත්ත කිව්වේ. අන්න ඒ තියෙන එක ඇතුලේ තමයි අපිට දුව පුතා රන් රිදී මුතුමැණික් කියලා අද දැනෙන කමක් තියෙනවා නම් තියෙන්නේ. ඔකට කිව්වා උතන ධර්මතා පහක් තියෙනවා කර්ම භවය. ඔන්න ඔය ටික තිබුණොත් අද ඕගොල්ලෝ gedara සිහි කළා දැන් යන්න යනවා වගේ, දරුවා සිහි කළා යන්න යනවා වගේ මරණාසන්න මොහොතේ මේ විඥාණයට මේ සතර මහා ධාතු කයේ ඉඩ නැති වෙනකොට මේ හිත ඔන්න ඔය තියනවා කියලා දැනුම තියෙන නිමිත්තක් සිහි කළා පැත්තට බැස ගන්නවා කියන එක නවත්තන්න බෑ. ඒ කියන්නේ විඥානේ නැවත ප්‍රතිසන්දි වශයෙන් උප්පත්ති වශයෙන් යනවා කියන එක නවත්තන්න බෑමයි ඔන්න ඔය කර්ම භවය ඇතිතා. ඒකයි අද හේතු පහ තිබුණොත් මතුවටත් මොකද්ද විඥානාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ධර්ම පහ එනවාමයි.
අතීත හේතු පහ නිසා වර්තමාන ඵල විපාක පහක් ඇති වුණා. දැන් අපිට මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්නවා කියන තැනට ආපහු නුවණින් ගිහිල්ලා කර්ම භව පැත්තේ පොළොව හදාගත් එක බොරු කරන්න අතහරින්න. බාහිර ආයතන පැත්තේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් ගංගා මුහුද ඇලදොලවල් තියෙනවා කියලා ඇති බවට හම්බෙච්ච ලෝකය දිය කළා දාන්න පුළුවන්. ගලවන්න පුළුවන්. ඒකට කරන්න තියෙන චූටි දෙයයි. අර පුංචි කාලේ ඇත්තටම ඇත්ත තිබුණු ඒත් අපි නොදැක ලොකු වෙච්ච ඇත්ත අපහු පෙන්නන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා තථාගතයන් වහන්සේගේ දර්ශනයක්වත් අදහසක්වත් දේශනා කළා නෙමෙයි. මේ ලෝකේ හැමදාම පැවතුණු පවතින නමුත් ලෝකයා නොදකින. ලෝකේ කිව්වහම අපිනේ. අපි තුල හැමදාම පැවතුණු පවතින ඒත් අපි නොදකින අපේම ජීවිතවල ඇත්තක් තිබුණා. ඒ ඇත්ත අපිට පෙන්වලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ ඇත්ත තමයි ඔය. ඔන්න ඔය ස්පර්ශය නිසා පෙනෙනවා කියන තැන පෙන්නලා එහෙම පෙනෙන දේකුයි මං ඇසුරු කරන්නේ කියලා තිබුණා කියන අන්තෙ මිදෙන්න. ස්පර්ශ නිරුද්ධ වෙනකොට පෙනෙන ඇහෙන දේ නිරුද්ධ වෙනවා. මම හිතන කියන කරන දේ නිරුද්ධ වෙනවා කියලා පෙන්නලා තියනවා කියන අන්තෙ මිදෙන්න පුළුවන්. උදේ වැය දැකලා ඇතිවීම දකිනකොට තිබුණා කියන අතීතාන්තය අතහරිනවා. වැය දකිනකොට තියනවා කියලා අනාගතාන්තය අතහරිනවා. මේ ස්පර්ශ නිසා හටගන්නවා කියලා දකින හින්දා නෑ කියන උච්ඡේදාන්තය අතහරිනවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකින නිසා තියනවා කියන සාස්වතවාදී අතහරිනවා. වර්තමානයක අතීත අනාගත දෙක අතහැරලා ඇත නැත කියන අන්ත දෙක අතහැරලා වර්තමානයක දර්ශනයක් දකිනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. උප්පත්ති වශයෙන් ආපු තැන තිබුණු ඇත්ත ඒක. අන්න එතෙන්ට හිත තැබුවොත් ඕගොල්ලන්ට අලුතෙන් කර්ම භවය දැක්කපු දේ දකින්න ඉස්සෙල්ලා තිබ්බා කියලා පෙන්නනකම දැක්කෙන් පස්සේ තියනවා කියලා පෙන්නනකම නිසා ඇතිවෙච්ච පොළොව අතහැරෙනවා. අහන්න ඉස්සෙල්ලා තිබ්බ සද්දයක් කියන එක අතහැරෙනවා. ස්පර්ශය නිසා ඇහුනේ කියන තැනට ආවහම ඕගොල්ලෝ. ස්පර්ශ නිරුද්ධ වෙනකොට අහන දේ නිරුද්ධ වෙනවා කියලා ඇත්ත පෙන්වුවම උදේ වැය පෙන්වුවාම අහපු දේ තියනවා කියන එක අතහැරෙනවා. තියෙන සද්දයක් ඇහිලා අහපු සද්දේ තියනවා කියන තැනින් නිර්මාණය වෙච්ච ලෝකය දිය කළා දාන්න පුළුවන් ඕගොල්ලන්ට උදේ වැය දැකලා. ස්පර්ශ නිසා හටගත්ත ස්පර්ශ නැතිවෙනවා කියලා ඔන්න ඔතෙන්ට අද ආවොත් උදේ වැය දකින්න තැනට අද අපි ආවොත් කර්ම භවය අවසන් කළ සසර ගමන අවසන් කරන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝචේ වස්ස සතං ජීවි අපස්සං උද්‍යවයන් ඒකහං ජීවිතං සියෝපසතෝ උද්‍යවය. මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දෙක නොදැන යමෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ හිස් ජීවිතයක්. ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දැකලා එක දවසක් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා. ඔන්න ඔය වගේ ඇත්තක් තියෙනවා. අන්නේ ඇත්තට ආපු දවසට මේ භව ගමන සම්පූර්ණ නිරෝධයි. උතෙන්ට කියනවා අනුපාදා පරිනිර්වාණය. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ පෙනෙනවා හෙනවා කියන ටිකේ උදේවැය කියන නුවණ ජීවිතේ වෙලා හිතන්නේ නැහැ ඒ විදිහට ජීවත් කරනවා. හටගත් හේතු ටික නිසා හටගත් දෙයක් එක්කයි හැම වෙලාවෙම හිතින් කිරින් කරන්නේ අපි වගේ තියෙන දෙයකට නෙමෙයි. ඒ හින්දා මොනතරම් දෙයක් හිතින් කිරින් කරුවොත් කර්ම රැස් වෙනවා. මොකද ස්පර්ශ නිරුද්ධ වෙනකොට හේතු නිරුද්ධ වෙන නිසා. ওই වගේ තැනක ජීවත් වෙනවා. ඔන්න උතෙන්ට එන්න පුරාණ කර්මයට හටගත්තු විපාක පහ තියෙන තැනින් අවසන් කරනවා සසර ගමන මතු අද හේතු ධර්මතා පහ උපදින්නේ නැහැ. එහෙම වුණොත් ප්‍රතිසන්දි වශයෙන් උප්පත්ති වශයෙන් අනාගත ඵල ධර්මතා පහ කියන එකක් නෑ සසර ගමන අවසන්. හරි.
ඔන්න උතෙන්ට තමයි අපි එන්න ඕනේ. මොන විදිහකට හරි භාවනාවක් කළොත් කරනවා නම් සසර ගමන අපිට නතර වුණා නම් නතර කළා නම් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට මේ ධර්මතාව ටික නතර. අපි පුද්ගල භාවයක් ඇති කරගත්තට මම කිව්වේ මෙතන හේතුඵල ධමයක් නේ තියෙන්නේ. පටිච්චසමුප්පාද ධර්ම. පුරාණ කර්මයකට හටගත් විපාක ධර්මතා පහකට තමයි අපි මිනිස්යෝ දිව්‍ය බ්‍රහ්මය කියන්නේ. ඒ වගේම මේ ඵලය කියන එකෙන් නැවත හේතු හදාගන්න එකට තමයි කර්ම කියලා කියන්නේ. ආයෙ හේතු හැදුනොත් ආයෙත් ඵලයක් හැදෙනවා. අතීත හේතු ටිකක් නිසා හටගත්ත ඵලය. හැබැයි අපි ඵලය තුල වාසය කරන හේතු හැදෙන්නේ නැති වෙන්නේ උපායශීලීව. එතකොට මොකද වෙන්නේ? අලුතෙන් හේතු හටගත්තේ නැති වුනහම පුරාණ කර්මයට හටගත්ත ඵලයේ ආයුසන්තතිය තියෙනකන් තියෙනවා. ඒකේ ආයුෂ ඉවර වුණොත් මොකද වෙන්නේ? අඹ ඇටයක් හේතුයි ඒ නිසා අඹ ගහක් හැදුනා. හරි? වෙනදාට කලේ ඒ අඹ ගහේ හැදෙන ගෙඩි ඇට කුණු වෙන්නේ නරක් වෙන්නේ නැතුව ආපහු පොළවේ තැබුවාම අර ගහ මැරිලා නැති වුණත් ඒකේ බීජ ටික පැලවුණා. දැන් අපි අඹ ඇටේ නිසා ගහක් හැදුනා. හැදෙන ගහේ එක ඇටයක්වත් ඉතුරු කරන්නේ ඔක්කොම පුච්චලා දානවා වගේ. නැත්තම් බෙහෙතක් එන්නතක් කරන ඕකේ ගෙඩි හැදෙන්නේ නැති වෙන්න. හරි? දැන් ඉතින් අවුරුදු 50ක් 100ක් අඹ ගහ තියෙනවා. ඒකේ නැවත ගස් හදන්න ගෙඩි හැදෙන්නේ ඇට නැහැ. පුරාණ අඹ ඇටයට හැදිච්ච ගහ අවුරුදු 100ක් හරි තිබිලා ඒක නැති වෙලා යයි. නැවත බීජත් හදපු නැති නිසා මොකද වෙන්නේ? අඹ පරම්පරාව ඉවරයි. ආන් ඒ වගේ පෙර අඹ ඇටේ වගේ තමයි කර්ම. ඒ නිසා හටගත් අඹ ගහ වගේ තමයි අපේ මේ ජීවිතේ. මේ ගහේ ආපහු හැදෙන අඹ ගෙඩිය ඇතුළේ තියෙන අඹ ඇටේ වගේ තමයි දකින්න අහනදී එකතු වෙලා නැවත හේතු ටිකක් හැදෙනවා පොළොව. අපිට ගෙඩි හැදෙන්නේ නැති එන්නතක් විදිනවා අපි. මේ ගහට වගේ අපි දකින්න අහනදී ඉතුරු වෙන්න දෙන්නේ නැහැ. ස්කන්ධයෙන් උදේ වේදන්න නුවණ කියන එන්නත බිඳගෙන තියෙනවා. ඒ හින්දා මේ ගහ තියෙනවා ගෙඩි බීජ හදන්නේ. ගහ තියෙනවා දැන් බීජ හැදෙන්නේ. ගෙඩි නැහැ, ඇට නැහැ. ගෙඩි හැදුනොත් ඇට පුස්. ගෙඩි හැදෙනවා. ඇට පැලවීමේ ශක්තිය නැහැ. එතකොට මොකද වෙන්නේ? ගහේ ආවුෂ ඉවර වෙනවා. ඒ වගේ මේකේ තියෙන ආවුෂ ඉවර වෙනවා. එතකොට ඉපදෙනවා කියලා ඒ પરම්පරාව ඒ පැවැත්ම ඉවරයි. හරි? දැන් තේරුණා නේද අනුමානට මෙන්න මේක අපි කරන්න ඕනේ කියලා. මේ බොරුවක් කරනවාවත් වෙන දෙයක් නෙවෙයි සත්‍ය අවබෝධයක්. නිවන් දකින්නවා කියන්නේ ඌදී ඌ පරිදි දකින්න එක. හැමදාම අපි තුල පවතුන අපි නොදැක්ක ඇත්තක් මේ ස්පර්ශය නිසාමයි පේන දෙයට හිතන්නේ කියන්නේ කරන්න කියන එක. ස්පර්ශ නිරුද්ධ වෙනකොට පේන නැහෙන දේ නිරුද්ධ වෙනවා කියලා. ඔය උදේ ඇතිවීම නැතිවීම කියන සිද්ධියක් හැමදාම අපි තුල පවතින ඔය ඇත්ත නොදැක්ක තමයි අපි ලොකු උනේ. ඒ උදේවැය නොදැක්කේ ප්‍රතිඵලයක් තමයි අපිට දකින්න දේ. දැක්කයන් පස්සේ තියෙනවා දකින්න ඉස්සෙල්ලා තිබුණු දෙයක් පෙවුනා කියලා හම්බ වුණේ අර අවිද්‍යාවේ ප්‍රතිඵලයක් හැටියටයි. එහෙම නැත්නම් එහෙම දෙයක් තිබුණ හින්දා මේ අපිට අද මේ ඇතිකමට හම්බ වෙලා තියෙන පොළව අද අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා දකින්න. අවිද්‍යාව නිසා අද සකස් වෙච්ච එකක්, සකස් කරගත් එකක්. ඔය පොළව අයින් කරන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරන්නේ මහණෙනි ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් බඹයක් පමණ ශරීරයෙන් පනවම් කියලා. එහෙම පනවන්නේ එහෙම තැනකයි අපි ආවේ. එහෙම තැනකයි තිබුණේ. මේ පොළව බාහිරයට තැබුවේ ස්කන්ධයෙන් ඇතිවීම නැතිවීම නොදන්නවා කියන අවිද්‍යාව නිසායි. හරි? ඔන්න දැන් අවිද්‍යාව නිසා ලෝකේ හැදිලා දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපිට ලෝකේ ඇත්ත වෙලානේ දැන් මෝඩකම ඇතුලේ ඇත්ත වෙලා. දැන් ඇත්ත දැනගත්තත් ආපහු වන්න රූපං ගෙදට යන්න බෑ. දැන් මේ දකින්න ඉස්සලා තිබ්බ දැක්කයන් පස්සේ තියනවා කියන එක ඇත්තම ඇත්ත වෙලානේ. දැන් අපි ටිකක් පෙන්වන්න ඕනේ. අපි අද ඉන්නවා කියන ලෝකය
අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට පෙන්වුවොත් තමයි මේකෙන් මිදෙන්න කැමති වෙන්නේ. අnder උපංගෙදෙට යන්න කැමති වෙන්නේ. බඹයක් පොහොනේසුරු වාසයට යන්න කැමති වෙන්නේ. අපි මේ පැත්ත අතහැරියොත් තමයි එතෙන්ට යන්නේ. අතහරින්නේ අපි මොකද්ද? කොට්ටෝරුව ගහ බදාගත්තා වගේ අපි මේ ලෝකය කියලා මේ රූප ටික බදාගෙන තියෙන්නේ. ඒ බදාගෙන තියෙන්නේ එතනද. ඕකට කියනවා අරකට කිව්වා අසංකත පරමාර්ථය කියලා. මෙන්න මේ සංකත පරමාර්ථය කියලා ධර්මතාවයක් තියෙනවා. දැන් සංකතය හැදුනාට පස්සේ සංකතය ඇත්ත නොදකින්නවා කියලා තැනකින් ආයත අපි රැවටෙනවා. අර යතහභූත ස්වභාවය නැතිකම නිසා සංකතය හදාගත්ත මේ ලෝකය කියලා එකක් හදාගත්තා. ලෝකයේ ඇත්ත නොදන්නා කම නිසා සංකතය අපි ඇලිලා බැඳලා ඉන්නවා. අන්න ඒකට කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණය කියලා කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේ ත්‍රිලක්ෂණය අවබෝධ වෙච්ච දවසට තමයි අපි සංකතේ කලකිරෙන්නේ. ඇහි රූපේ චක්කු විඥානේ කලකිරෙන්නේ. අන්නේ කලකිරණු තමයි ඒක අතහරින්නේ. ඒක අතහැරනොත් තමයි ඒකෙන් මිදෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ තැනකට අපිට එන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා දැන් කීපයක පටල ගන්න එපා. කවදා හරි දවසක අපි මිදෙන්නේ උදේවැය කියන නුවණ ජීවිතේ වෙලා බම්බයක් පමණ ශරීරය තුල වාසයට ආවොත්. දැන් ඒ ඇත්ත නොදක අපිට මේ ලෝකය කියන එකක් හම්බ වෙන මම ඉන්නවා, මගේ අම්මා තාත්තා දුව පුතා ඉන්නවා, රන් රිදී මිල මුදල් තියනවා කියලා ඇත්තට මෙහෙම පරිහරණය කර අත්දැකීමක් අපිට තියෙනවනේ. අන්න ඒක බොරුවක් කියන එක අපිට තේරෙන්න ඕනේ. එතන ඇත්ත තේරෙන්න ඕනේ. අපි කලකිරෙන්නේ නැත්තේ අපිට හිතෙන්නේ ඇත්තටම මේ මිනිස්සු පුද්ගලයෝ ඉන්න හින්දා අපිට පේනවා. මේ රන් රිදී මුතුමැණික් වටිනා වස්තු තියෙන හින්දා අපිට හම්බ වෙනවා කියලා අපිට කීයටවත් තේරෙන්නේ අපේ ඒකද සංකතයි කියලා සකස් කරගෙන අපේ හිතින්ම ඒව වටිනවා කියලා වටිනා දේවල් හදාගෙන හිතින්ම අපිම වටිනාකම හදලා අපිම ගොවිතැන් කළා මඤ්ඤොක කොටුවක් දාලා මඤ්ඤොක හදලා අපිම තම්බල කරනවා වගේ එකක්. අපිම මේ රන් රිදී මුතුමැණික් කියලා වටිනාකමක් හිතෙන් අපිම හදලා අපිම රන් රිදී තියනවා වගේ ඇසුරු කරනවා. අපිම මේ දුවදරුව ගෙවල් දොරවල් කියලා ලෝකයක් හදලා ඊට පස්සේ දුවදරුව ගෙවල් දොරවල් තියනවා කියන තැනකින් අපිම ඇසුරු කරනවා. අන්න ඔය වගේ මෝඩකමකින් අපි රැවටිලා කුටු වෙලා තියෙනවා. දැන් ඒක පේන්නේ. ඒ හින්දා ඕක නොපෙනෙන තාක් හිත අතහරින්නේ නැහැ මේවා. අපිට හිත කීයටවත් හිතෙන්නේ නැහැ හිතෙන් මේව වටිනාකම් හදලා කියලා ඒව වටිනවමයි. හිතෙන් මේ පුද්ගලය සත්‍යය කියනකම හදලා කියලා හිතෙන්නේ මේ සත්‍ය පුද්ගලය ඉන්නවමයි කියන තැනකින් තමයි පේන්නේ. එහෙම නේද? හරි. මම මේ කියපු වචනේ ඔප්පු වෙන්න පොඩි කාරණාවක් කියන්නම්කෝ. දැන් මේ අර ඉස්සෙල්ලා කතා කරපු ටික වෙනම එකක් වෙනම එකක් කිව්වේ ඒ හේතුව ටික නිසා හටගත්ත ඵලය කියන තැනට අපි ආපු දවසට තමයි හේතු සකස් වෙන්නේ නැතුව සසර ගමන අවසන් වෙන්නේ. අද ඒ ඇත්තේ ඉන්න බැරුව මෝඩකමක් හදාගෙන දැන් මෝඩකම ඇතුලේ ඉන්නේ අපි. ඒකෙන් එළියට ආවමයි මෙතෙන්ට එන්න පුළුවන් කියලා දැන් මේ දෙවෙනි අදිර විස්තර කරන්නේ පූර්ව භාග ප්‍රතිපදාව. එතකොට ඒ කියන්නේ දැන් මෝඩකම ඇතුලේ ලෝකයක් අපිට හම්බ වුණානේ. අනේ ලෝකයේ ඇත්ත දකින්න එකක් මම මේ කියන්නේ. අපේ හිතින් මේ ලෝකය නිර්මාණය කරලා තියෙන වටිනාකමක් දීලා තියෙන්නේ. මේ පෙනෙනවා හෙනවා කියන ටිකක් මෝඩකමට තමයි පෙනෙනවා හෙනවා කියන දේවල් ඇතිකමට හම්බෙන්නේ. ඒක පැත්තකින් තබන්න දන්නේ නැහැ දැන්. එහෙම ඒවා තියෙනවා කියලා හම්බෙන්න ඕනේ අපිට. ඒ පෙනෙන හෙන රූප තුලද තියෙන්නේ අනිමිත්ත නිමිති ගන්න බැරි වටිනාකමක් නැති හොඳ සහ නරක වශයෙන් බෙදන්න බැරි අනිත්‍ය ස්වභාවයෙන් දුක් ස්වභාවයෙන් අනාත්ම ස්වභාවයෙන් යුක්ත සිද්ධි ටිකක්. හරි මම උපමාවක් කියන්නම්. දැන් ඔගොල්ලෝ අපි ඉස්සරහා රුපියල් 5000 කොලයක් තියෙනවා කියන්නකෝ. දැන් ඕක දිහා දැක්කහම ඕගොල්ලෝ අපි ඔක්කොටම මේක රුපියල් 5000ක් කියලා පේනවනේ. පේනවා. මේක ගත්තොත් කඩේට ගිහිල්ලා මෙච්චර බඩු ගන්න පුළුවන් කියලා තේරෙනවනේ. ඕගොල්ලන්ට තේරෙනවද
ඒක වටිනවා නෙමෙයි ඒක වටිනාකමට මට පේනවා කියලා ඕගලන්ට තේරෙනවද? නෑනේ. ඕගලන්ට තේරෙන්නේ ඒක වටිනවා කියලාමයි නේද? කඩදාසි කොලේ ඒ 5000 කොලේ වටිනවා කියලානේ තේරෙන්නේ. බලන්න ඒ හින්දා නෙමෙයිද අපි ඒ කඩදාසිය ගන්න හින්දලා මොකද ඒක වටින හින්දානේ. ඊට පස්සේ ওই කඩදාසිය මීයෝ කෑවොත් වේයෝ කෑවොත් හොරු ගත්තොත් අපිට පාඩුයි. මොකද ඒක වටින හින්දා කඩදාසිය වටින හින්දා නිකං කබඩ් එක ගන්න මේ අර යකඩ කඩන්නත් බැරි සේප්පු ආන් ඒ වගේ හදලා දාන්නේ ඒ කඩදාසිය එච්චරට වටිනවා. ඒවා කාටවත් ගන්න බැරි වෙන්න කඩදාසි ওই වගේ මිටි පිටින් බැඳලා දානවා ඒක ඇතුළට දාලා වහලා තියෙනවා. කාටවත් ගන්න බැරි වෙන්න ඒවා හරි වටින ඒවා. එතකොට ඉතින් ඒක වටිනාකමට දැක්කහම අපේ හිත ඒ පැත්තට ඇදිලා නොගියොත් තමයි පුදුමේ. ඒකෙන් ගලව ගන්න පුළුවන් වුණොත් තමයි පුදුමේ. ඇයි ඒව වටිනවනේ. වටිනාකම බැඳීලාම තියෙනවා. දැන් 5000 කොලේ වටිනවා කියලා ඕගලන්ට පේනවනේ. ඒ විදිහටමයි ඕගලන්ට දැනෙන්නේ මේ මගේ දරුවාමයි කියලා. මේ මගේ මුණුපුරාමයි කියලා. මේ අපේ ගෙදරමයි කියලා. මේ අපේ කාර් එකමයි කියලා තමයි ඕගලන්ට පේන්නේ. වටිනු. අපි පොඩි පරේක්ෂණයක් කළොත් දැන් අපිට හිතෙන්නේ අර 5000 කොලෙමනේ කියලා. ආණ්ඩුවේ නීතියක් දැම්මොත් අහවල් කාණ්ඩයට අයත් 5000 කොල අද රෑ 12න් පස්සේ අවලංගුයි කියලා කිව්වොත් මොකක් වෙයිද? මොකක් වෙයිද? දැන් ඊගව දවසේදී වටිනවද? ඉතින් මට කියන්න ඕගොල්ලෝ ඒ කඩදාසියේ වටිනවා නම් ඊයේ ගොඩාක් වටිනවා අද නොවටිනව වෙන්න පුළුවන්ද? එහෙනම් මට නොතේරුණාට බලන්න ඒක වටිනවාමයි වගේ සජීවී කරලා තියෙන හැටි අපේ මනසෙන් ඒකේ වටිනාකම දීලා තියෙන කියලා හොයන්නවත් පුළුවන් වෙලාද අපිට? දැන් ඊයේ දවසේදී වාහන යනකොට 5000 කොලයක් වැටලා තිබුණොත් නවත්තලා අරගෙන හරි යනවනේ. දැන් අද රෑ 12න් පස්සේ මේ 5000 කොල අවලංගුයි කියලා දැම්මට පස්සේ 5000 කොල එකක් නෙමෙයි 3-4ක්ම පාරේ වැටලා තිනවා. ඕගොල්ලොත් යනවා. වාහනේ නවත්තලා ගන්නවද? දැන් අවලංගුයි කිව්වට පස්සේ අර මිටි මිටි බැඳලා අර යකඩ සේප්පුල දානවද? ඇයි දැන් වටින්නේ? එහෙනම් දැන් වටිනාකම ලැබිලා තියෙන්නේ ඒක දිහා බලන මනසින්ද ඒව වටිනාකමද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඕක තේරුණොත් විතරයි ඕගොල්ලෝ මේ කොලෝලෙන් අයින් වෙන්නේ. ඒ වගේමයි හොඳට මතක තබා ගන්න මට දරුවා කියලා පෙනෙන එකත් ඔන්න ඔය විදිහටමයි වෙලා තියෙන්නේ. මට මුණුපුරා කියලා ඕගලන්ට දැනෙන කමත් ওই 5000 කොලේ වගේ ඕගලන්ට තේරෙන්නේ මගේ මානසික ඡායාව වැටලා නේද මේ රූපේ මුණුපුරා කියලා මෙච්චර ඇත්ත කරලා තියෙන කියලා තේරෙන්නේ අර ප්‍රඥාප්තියක් දැම්මහම මේ ප්‍රඥාප්තියක් පැනෙවුවාම අද රෑ 12න් පස්සේ අවලංගුයි කියලා ටක් ගාලා උනේ ඒ දිහා වටිනාකමින් දැන් ඕගොල්ලෝ බලනකම අයින් කරගත්ත එකයි උනේ. දැන් ඕගොල්ලන්ට තියෙන එක වටින්නේ නැහැ කියලා බලනවා. එතකොට මොකද උනේ? වටින්නේ නැහැ වගේ පෙනුණා. දැන් ඉතින් මේ 5000 කොලේ මීයෝ කෑවත් ප්‍රශ්නයක් නැහැ, වීයෝ කෑවත් ප්‍රශ්නයක් නැහැ, කවුරු ගත්තත් ප්‍රශ්නයක් නැහැ. වටින්නේ නැති හින්දා දුකක් නැහැ. ඒ වගේ බුදුහාමුදුරුව අපිට පෙන්නවා මෙන්න මේ රූප ටිකේ දරුවා මුණුපුරා කියලා බලපු වෙනුවට මේක සතර මහා ධාතු කියලා බලන්න, මේක අසුබයි කියලා බලන්න, මේක කුණුප කියලා ටිකක් බලන්න කියලා මේ දිහා බලන්න අපේ මනසේ මෙයින්මක් වෙනවා. මේ විදිහට ටික බලන්න හුරු වෙන්නකො. ඔයගොල්ලන්ට ටක් ගාලා තේරෙයි ඇත්තටම මේක රූපයක් නේද? මගේ මනසේ තියෙන ඡායාව නිසා මගේ දරුවා මුණුපුරා කියලා පෙන්ලා තියෙනවා මිසක රූපේ දරුවා මුණුපුරා හින්දා නෙමෙයි. මගේ මනසේ තියෙන ඡායාව නිසා මේ රූපේ දරුවා මුණුපුරා වගේ පෙන්ලා තියෙන්නේ කියලා රූපේ ඇත්ත හැටි බලනකොට අර 5000 කොලේ පෙරපසු වෙනස පෙවුනා වගේම මේ රූපේ කියන එක ධාතුවයි දරුවයි කියලා අද පෙනෙන දේ මනස වෙනස් කරලා හදන්න පුළුවන් කියලා තේරෙයි. එදාට අත්තිකායතු අපනස සත්‍තිපච්චුපට්ඨිතා හොති. සත්‍ය පුද්ගලෙක් නෝ කය පමණක් ඇද්ද යන සිහිය ඔයගලට හොඳින් එළඹ සිටිනවා. මෙහෙම බලනකොට වෙනද වගේ දරුවා මුණුපුරා කියලා
තමන්ගේ මනසේ තියෙන විතර්ක ඒ රූපේ පැත්තේ හැපිලා හිටින්නේ නැති දවසක් අන්න ඒ වගේ පෙවුනොත් විතරක් ඕගොල්ලෝ මේ පොළොව බදාගෙන ඉන්න කමෙන් හිත අහකට ගනි. නැත්තම් ඕගොල්ලන්ට තේරෙන්නේ රන් රිදී මුතුමැණික් තියෙනවාමයි, දරු මුණුපුල්ලෝ ඉන්නවාමයි, ගෙවල් දොරවල් තියෙනවා. අර පන්දහැකුලේ වගේ තමයි මේකක් දකින්නේ, මේ මම කියලා දකින්නේ දැන් තමන්ගේ ශරීරය. අර පන්දහැකුලේ වටිනවා කියලා පෙනෙනකමයි මේ කම මම කියලා දකිනකමයි සමානයි. ආණ්ඩුවේ ප්‍රඥප්තියක් දැමුවොත් අදරය 12න් පස්සේ පන්දහැකුල අවලංගුයි කියලා අරක දිහා බලන මිම්ම වෙනස් වෙනවා වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥප්තිය. මේක බලන් ධාතු වශයෙන් අසුභ වශයෙන් හැබැයි මේක ටික කාලයක් යනවා. හරිද? ටිකක් බලලා මනස වෙනස් කරගත්ත ගමන් මෙහෙම බලනකොට මම කියන එක මැකිලා පෙනේ. Tamanට තේරෙයි මේ තරම් අනිත්‍ය වෙන ලෙඩවීම ස්වභාව කොට, මහලු වීම ස්වභාව කොට, මරණයේ ස්වභාව කොට ඇති මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා උපාදාන කරගෙන දුක විඳින එකේ කලකිරණ දවසක් එනවා එදාට. මම මේ ගත්තේ කය නෙමෙයි මම කියලා දුක නේද කියලා පෙනේ යෝගලන්ට. එදාටයි පේන්නේ. මම කියලා තින්නේ ලෙඩවීමට නේද? මම කියලා තින්නේ මහලු බවට නේද? මම කියලා තින්නේ මරණයට නේද කියලා තේරි. කය නෙමෙයි මේ මම කියලා තින්නේ දුක නේද කියලා. ඒක තේරෙන්නේ මොකද්ද? මේ කය මමම නෙමෙයි මම කියලා බලන්න මම වෙනවා. දැන් ධාතු වශයෙන් බලනකොට මම කියන එක දිය වෙලා මම නෙමෙයි වගේ පේනවා කියලා දෙපැත්ත පෙවුණු දවසට. ඒ කියන්නේ 5000 නෙමෙයි වටිනවා නෙමෙයි කියලා පෙනුණු මනසටයි අනේ මේක වටිනාකමට පෙනිලා මේ 5000 කුල කැඩීම නැතිවීම නිසා වින්දනං දුක් මොන්නතරම් මෝඩකමකින්ද අපි දුක් විඳලා තින්නේ කියලා පෙනෙයි. මොකද්ද? 5000 කොලේ වටින්නේ නැහැ කියන එක දැකපු දවසට. වටිනාකමින් දැකපු දුක බැඳිලා දුක් විඳපු එකේ කලකිරෙන්නේ වටිනාකම ගෙවුණු අත්දැකීම ලැබුණු මනසකටයි. මම මේ කියන එක තේරුණාද? ඒ නිසා අපි අර කතා කළ තැනට අර පුරාණ කර්මෙන් හටගත්ත විපාක ස්කන්ධ ටිකට ආපහු අපිට එන්න පුළුවන් වුණොත් ඕකට කියනවා උපංගෙ දෙට්ට අපි එනවා කියලා. මේ කෙරවලක් නුපෙනෙන දුක් සහගත භව ගමන, සංසාර ගමන මෙතනින්ම අපිට අවසන් කරන්න පුළුවන්. ඒ සඳහා කරන්න තියෙන වෙන කිසිම දෙයක් නෙමෙයි. ඇත්තටම ඇත්ත වූ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දන්නවා කියන නුවණ ජීවිතයේ වෙන තැනට ගන්න එක විතරයි. රහතන් වහන්සේ නමක් කියන්නේ ඒ නුවණ ජීවිතේ වෙලා. ඒ නුවණ විසින් දකින්න ඉස්සලා තිබ්බා කියන පැත්ත දිය කළා දාලා මේ හේතු ටික නිසා හටගත්තා කියන නුවණ විසින් දකින්න ඉස්සලා තිබ්බා කියලා අතීත පැත්ත උදුල්රලා දාලා වැය දකින්නවා ස්පර්ශ නිරුද්ධ වෙනවා කියලා දකින්න නුවණ විසින් දැක්කට පස්සේ තියෙනවා කියලා අනාගතයේ කියන අන්තය ඇතිකම උදුර්ලලා දාලා වර්තමාන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනවා කියන දර්ශනයක් දීලා අපි ගාවාද ඇත්ත වෙච්ච පොළොව ගලවලා දානවා. ඊට පස්සේ ඕක ඇතුලේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මුල මුදල් කියලා කොච්චර සංයෝජන තිබ්බත් ඒවත් එක්කම තමයි ගිලා බහින්නේ. ඊට එහා වෙන ඇත්තක් නෑ. යාට පෙනෙන දේ ස්පර්ශ නිසා පේනවා. ස්පර්ශ නැතුව නැති වෙනවා කිව්වහම පොළොවක් හැදෙන්නේ. හැබැයි එතෙන්ට එන්න අපේ මනසේ කෙලෙස් බර අඩු වෙලා තියෙනවා. ඔන්න උතෙන්ට ආවහම භව ගමන අවසන්. උතන නොඉන්නකම නිසා වැරද්ද ඇත්තක් වෙලාද හැදිලා තියෙන සංයෝජන. අන්න ඒ ටික අඩු කරගන්න තමයි මම කිව්වේ වටිනාකමක් තියෙන දේවල් අපිට හම්බ වෙනවා නෙමෙයි. අපිම වටිනවා කියලා යමකට වටිනාකමක් දීලා අපි දන්නේ නැතුව වටිනා දේවල් තියෙනවා වගේ අසුරු කළා මේ තියෙන්නේ.
අපිම ධර්මුණු පුරෝ තියනවා කියලා අපේ හිතින්ම බලලා ඔකට පෙන්වන්නේ සංඛාරය පටපණුවෙක් වගේ කියලා. පටපණුවට මැරෙන්න වෙන්නේ ඌ බඳින කෝසය නිසාමනේ. අර රෙදි ගන්න අර උන් බඳින අර කෝසේ නූල් ගන්න තම්බලා ඌට මැරෙන්න වෙන්නේ මොකක්ින්දද? ඌ බඳින කෝසේ නිසා. ඒ වගේ පෙන්වනවා සංඛාරය කියන්නේ අපි කෙනා විසින් ඇති කරගන්න කර්මය නැමැති කෙලස් කර්ම නැමැති කෝෂය නිසා අපිම දුකටපත් වෙනවා. අපිම සසරට වැටෙනවා. අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාව තමේව කාදති එවං අතිදෝන චාරිණං සකකම්මානි නයන්ති දුක්ඛති. යකඩෙන් නැගුණු මලයේ ඒ යකඩෙම කාලා විනාශ කරනවා. මේ යකඩෙන් නැගුණු මලයේ වෙන යකඩයක් කාලා විනාශ කරනවද? නෑ, ඒ යකඩ විනාශ කරනවා. ඒ වගේ නුවණ නැති ලෝකයා තමන් තුළ ඇති කරගන්න කෙලෙස් මලට තමන්වම පිච්චෙනවා. ඒ නිසා අපි මේ ඇත්ත නොදන්නා විද්‍යාවෙන් ඇති කරගත්ත කෙලෙස් මලෙන් අනන්ත සංසාර කාලයක් අපිම දුක් විඳා. දැන් මේ දුක අපිට අවසන් කරගන්න පුළුවන්. මම විදර්ශනා ඥාන භාවනා ගැන ගොඩක් මේ වෙලාවේදී මතක් කළේ නැහැ. නමුත් ඒ භාවනා ක්‍රම ලෝකේ තියෙන දේවල් වැරදි නෑ. බුදු ගුණ අසුභය මරණ ආනාපාන සතිය ඔය සත්ව පුද්ගල භාවයට හම්බෙන අරමුණු නාම රූප වශයෙන් විදර්ශනා කරන හැටි, එතකොට සතර මහා ධාතු වශයෙන් අසුභ වශයෙන් නවසේවිතික වශයෙන් බලන හැටි අපිත් පෙන්නලා තියෙනවා. තව බොහෝ ස්වාමීන් වහන්සේලා තව තැන් තියෙනවා. ඒව ඇසුරු කරගෙන මේ ලෝකයේ ඇති වෙන ඇත්ත වෙච්ච එක ගෙවා ගන්න. මට ඕනි උනේ එක දෙයක් විතරයි ඔයගලන්ට පෙන්වන්න. සසර ගමන අවසන් කරන්නේ අන්න අර උප්පත්ති වශයෙන් එන දවසේදී සැබෑවටම තිබුණු ඇත්තක් තිබුණා. අන්න එතෙන්ට අපි ගිය දවසටයි අන්න එතෙන්ට එන්න කියන පණිවිඩය මට දෙන්න ඕනකම තිබුණේ. මෙන්න මෙතෙන්ට ආවහම අලුතෙන් හේතු ධර්මතා පහ උපදින්නේ නැහැ. එහෙම වුණොත් අනාගත ඵල ධර්මතා පහක් හැදෙන්නේ නැහැ. ඒ තමයි සසර අවසන් වෙනවා කියන එක. අද කර්ම භවය නැති කළොත් අනාගතයට උප්පත්ති භවය එන්නේ නැහැ. ඒකට අපිට කරන්න තියෙන පුරාණ හේතු පහට හටගත්ත විපාක ධර්මතා පහ තුල නුවණින් ජීවත් වෙන එක විතරයි. ඒ නුවණ කිව්වෙත් වෙන මොකුත් නෙමෙයි. මොකද්ද නුවණ? මොකද්ද මං අන්තිමට අල්ලා දුන්න නුවණ? උදේවැය දන්නා නුවණ. මේ ආයතන ටිකක් ගන්න. ඒ උදේවැය දන්නා නුවණින් කරන්නේ මොකද්ද? අද අපේ තියෙන ලෝකයේම දිය කළා හරිනවා. එකක් දෙකක් නෙමෙයි. අද අපිට ඕගොල්ලන්ට ඇත්ත වෙලා ඉන්න දුව පුතා ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් රන් රිදි මුතු මැණික් තමන්ගේ අතපය ඇහැ කන දිව නාසය ශරීරය ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඕවා තමයි ගුඩි කන ඒවා. ඕකේ තමයි ජරා මරණ. ඔයගොල්ලෝ දන්නවද ඔය ඔක්කොම ටික උදේවැය දන්නවා කියන මෙන්න මේ චූටි නුවණින් දිය කළම හරිනවා කියලා. මේක හරි අద్భుත ආශ්චර්යමත් සිද්ධියක්. අද අපිට දැනෙන මට්ටමට වඩා ඒ උදේවැය ගොඩාක් බලවත්. ඒ කියන්නේ ඇහැට පෙන්නේ රූපමනේ. මම පොඩි ඇඟවීමක් අන්තිම වශයෙන් කරනවා. ඇහැට පෙන්නේ මොනවද? රූප. වර්ණ සටහන් රූපනේ. රූප කියන්නේ ඇහැට සාපේක්ෂව බාහිර ඒවානේ. බාහිරයි. ওই රූපයක් ඇතුලේ අපේ ජීවිතේ තියෙන්න පුළුවන්ද? දැන් රූපාය චිත්‍රයක් ඇතුලේ ඕගලන්ගේ අතපය හතර තියෙනවද? ඕගොල්ලෝ ඉඳගෙන හිටගෙන නිදා ගන්නවද? නෑ. මෙහෙම බැලුවහම මේ පේන්නේ රූපනේ. දැන් අපි මේ කොච්චර ඇත්ත කියලා ගත්තත් කැමරාව කරගෙන මෙහෙම ෆොටෝ එකක් ගැහුවොත් මේක ෆොටෝ එකක් නේද? ඒකෙන් දැන් මේ ෆොටෝ එකක් තියෙන්නේ. ඒක තමයි ඒකේ වැටුනේ. හරියටම හේතු ටික නිසා ස්පර්ශය නිසා පෙනෙනවා කියලා පෙනෙනකම හදාගත්තොත් ඒ රූපය ගත්තාම එහෙම බැලුවත් මෙහෙම බැලුවත් දෙකම රූපමයි. මෙහෙම පේනකොට මේක රූපය වුණොත් කෝ අපි ඇඟ දැන් අද අපි මේ රූපායතනයේ ඇතුලේ අතපය හතර පේන්නේ කෙලෙසයකට. ඒ වගේ ගැඹුරකට යනවා. හරිද? එච්චර ගැඹුරකට ගෙනියනවා. මේ මම කියලා පණවන්න තැනක් නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වම පණවන්න පුළුවන් මේ පෙනෙන සිද්ධිය රූපායතනිය වුණා. මං කියන එක ගැඹුරුයි. නමුත් ඕගොල්ලන්ග ගෙනියනවා එහෙම. අපි රහතන් වහන්සේ නමක් මේ ඉරියව්වකින් දැක්කට
රහතන් වහන්සේ කියලා කියන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම මිදුණු මේ ලෝකේ කිසිවකට චින්තනය කළ නොහැකි ලෝකයා යම් රූප වේදනා සංඥා සංකාර විඥානයක රහතන් වහන්සේ පනවයි නම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥානේ මිදිච්ච මනසක් තමයි රහතන් වහන්සේට තියෙන්නේ. ඒ කියන්නේ අපි කවදා හරි දවසක ආංගර උපංගෙදෙට්ට ගියොත් මේ ජීවිතේම ලෙඩ වෙන මහලු වෙන මරණයටපත් වෙන මේ කයෙන් අපේ මනස මිදෙන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේදී මේක විද්‍යාව මෙහෙම පෙනෙනකොට මේ සිද්ධිය ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය නිසා පෙර නොතිබීම පේනවා. පේන දෙයට මගේ බඩ මගේ ඇඟ කිව්වා පේන දෙයට. අනිත් පැත්ත බලනකොට ඇහැ රූප චක්කු විඤ්ඤාණය පේන දේ ඉතුරු නැති වෙනකොට ශරීරයේ තියා එහෙම මෙහෙම පෙවුණු රූප සටහනකට ඉතුරු වෙන්නේ. ආන් ඒ වගේ ගැඹුරු තැනකට ආවහම රූප බලන මම සද්ද අහන මම ගඳ සුවඳ ලබන මම රස විඳින මම ස්පර්ශ ලබන මම හිතන මම කියලා හත් වෙන්නෙක් ඉන්නවනේ. අන්න ඒක දිය වෙනවා. රූප බලනවා සද්ද අහනවා ගඳ සුවඳ ලබනවා රස විඳිනවා ස්පර්ශ ලබනවා හිතනවා කියන ධර්මතා 6 විතරයි තියෙන්නේ. 6ම කරන්න වූ මම එකතු උනේ දකින්න දේ එකතු වෙලයි. උදේවැය ඥානෙ නැති නිසායි 7 වෙන්න එකතු උනේ. රූප බලන මම සද්ද අහන මම ගඳ සුවඳ ලබන මම කියලා ඔක්කොම කරන්න එකතු වෙච්ච ටික තමයි දිය වෙන්නේ උදේවැය ඥානෙ. ඒතෝ රූප දකින්නවා සද්ද අහනවා කියන ධර්මතා ටිකක් තියෙයි එච්චර ජීවිතේ. රහතන් වහන්සේ කියන ධර්මතාවය. අපි වගේ තව කෙනෙක් නෙමෙයි. එතන පැවැත්ම පුරුවන් නම් තේරුම් ගන්න. අපි වගේ දුක් විඳින්න තඩි කයක් නැහැ. ස්පර්ශ නිසා පේනවා පේන දෙයට හිතනවා කියනවා කරනවා. ස්පර්ශ නිරුද්ධ වෙනවා නිරුද්ධ වුණා කියන නුවණ ඊගා විඥාණයෙන් තියෙයි. එච්චරයි. ඇහෙනවා කියන සිද්ධියත් එහෙමයි. ඒ පෙනෙන්නේ මට ඇහින්නේ මට කියලා කෙනා නැහැ. කෙනා ඉතුරු උනේ මොකේද? මොකේද ඉතුරුනේ? අන්නර පොළොව ඉතුරුනේ. උදේ වැය නොදන්නා නුවණටයි 7 වෙන එකතු උනේ. අන්නේ 7 වෙන තමයි ඕගොල්ලෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අයින් කරන්නේ. 7 වෙන කියලා කිව්වේ රූප දකින්න සද්ද අහන මම නෑ. ඒතකොට ධම්ම එතෙන්ට කියන ධම්ම කියලා ධම්ම වෙනවා කියලා කියන්නේ ධර්මතාවය. පෙනෙනවා හේතු ප්‍රත්‍යයයි. පෙනෙන දේ දන්නවා ඒකද හේතු ප්‍රත්‍යයයි. පෙනෙන දේ දන්න බවද දන්නවා. ඒකද නුවණ එච්චරයි. අන්න එතෙන්ට ආවහම මෙන්න මේ ගුටි කණ්ඩ බැනුම් අහන්න තියෙන ශරීරයෙන් මෙදෙන සීතු භූතෝස්මිනි භූත. ඉතින් අද මේ වගේ මගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අද වගේ දවසක මේ සසර දුක් විඳින ඔබටත් මටත් මෙන්න මේ වගේ නිවීමේ පණිවිඩයක් තමයි අරගෙන ආවේ. ඒ මහෞත්තමයන් වහන්සේලා අපි වෙනුවෙන් පෙන්නපු ගෙනත් දුන්නු ඒ නිවීමේ පණිවිඩය ගෙනත් දුන්නට කෘතෝපකාර ගුණ සැලකීම් වශයෙන් ඒ මහෞත්තමයන් වහන්සේලාගේ වචනය අහලා ටිකක් හරි අපිට ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්න පුළුවන් වුණොත් ඒ තමයි තුනුරුවන්ට අපි ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීම. ඉතින් ඒ සඳහා අද කදිම දවසක් අද මේ පෙරවස් සමාදන් වෙච්ච වෙලේ මේ ධර්මයත් අහලා ඒ වගේම දවස පුරාවටම පුළුවන් තරම් හිත කය වචනේ සංවර කරගෙන මේ අහගත්ත විදිහට ධර්මයේ ටික ප්‍රගුණ කළා මේ දුක් සහගත සසර හැම දිනාම ගෙවා ගන්නට උත්සාහවත් වෙන්න වීරිය කරන්ට කියලා මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව ඔබ සෑම දිනාටම හේතු උපනිශ්‍රිය වේවා කියලා